ආයුබෝවන් හැමෝටම. අද අපි ඉගෙන ගන්න යන්නේ Tailwind CSS භාවිතා කරලා ඉතාමත් ආකර්ශනීය සහ ඕනෑම ඩිවයිස් එකකට ගැලපෙන ඒ කියන්නේ responsive product searching page එකක් ඩිසයින් කරන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති මේ page එකේ ලස්සන search bar එකක්, product cards සහ pagination වගේ ගොඩක් දේවල් ඇතුළත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේකේ front end එක ගැන අපි අද ගැඹුරින් සාකච්ඡා කරනවා. ඔයා වෙබ් ඩිසයින් වලට ආධුනිකයෙක් වුණත් මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාටම පුළුවන් වෙයි මේ වගේ වෘත්තීය මට්ටමේ වෙබ් පිටුවක් හදාගන්න. අපි මේ සඳහා HTML, CSS වලට අමතරව Tailwind CSS සහ product search කරන්න අවශ්‍ය කරන logic එකට PHP භාවිතා කරලා තිනවා. මුලින්ම අපි අපේ HTML view එක හදාගමු. මෙතනදී මම Tailwind CSS පාවිච්චි කරන්නේ ඉක්මනින් සහ පහසුවෙන් ස්ටයිල් කරගන්න පුළුවන් නිසා. ඔයාට පුළුවන් Tailwind CDN එක ඔයාගේ head tag එක ඇතුළට දාගන්න. අපේ page එක ප්‍රධාන කොටස් කිහිපයකට බෙදෙනවා. පළවෙනි එක තමයි header එක සහ search bar එක තියෙන hero section එක. දෙවෙනි කොටස තමයි අපේ search results පෙන්වන grid එක. අවසාන වශයෙන් පහලින්ම තියෙන්නේ pagination එක සහ features section එක. මේ හැම කොටසක්ම අපි කරන්නේ Tailwind වල utility classes පාවිච්චි කරලා. දැන් අපි බලමු මේ ලස්සන නිල් පාට gradient එක සහිත search section එක හදන්නේ කොහොමද කියලා. මෙතනදී මම BG gradient to R from blue 600 to indigo 600 කියන class එක පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් පිටුවට ප්‍රමිතියක් සහ නවීන පෙනුමක් ලැබෙනවා. search box එක මැදට ගන්න අපි maxw2xl mx auto කියන එක පාවිච්චි කරනවා. input field එකට rounded LG දාලා කොන් වටකුරු කරලා තියෙනවා. ඔයා දැක්කනම් search button එකට මම පාවිච්චි කළේ කහ පාට. ඒක නිල් පාට පසුබිමේ හුඬින් කැපිලා පේනවා. මේක responsive කරන්න අපි px4 sm/px6 වගේ padding classes පාවිච්චි කරනවා. එතකොට ෆෝන් එකකින් බලද්දි අකුරු අයිනටම යන්නේ නැහැ. මෙතන තමයි වැදගත්ම කොටස. අපි කොහොමද products ලස්සනට පෙළගස්වන්නේ? මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ Tailwind grid එකක්. grid calls 1 කියන්නේ mobile වලදී එක කාඩ් එකයි පේන්නේ. SM/gridcalls2 කියන්නේ ටැබ්ලට් වලදී කාඩ් දෙකයි, LG/gridcalls3 කියන්නේ ලැප්ටොප් තිරයකදී කාඩ් තුනක් පේනවා. මේක තමයි responsive design එක කරහස. දැන් එක product කාඩ් එක ඇතුළත බලන්න. මම hover/shadow excel සහ transition all classes පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් වෙන්නේ mouse එක කාඩ් එක උඩට අරන් යද්දි ඒක ලස්සනට ඉස්සෙන ගල්ලයක් පේන එක. ප්‍රොඩක්ට් එකේ පින්තූරේ නැති වෙලාවට පෙන්වන්න අපි SVG icon එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මිල ගණන් පෙන්වන්න text blue 600 සහ font bold කියන classes පාවිච්චි කරලා ඒක කැපිලා පේන විදිහට හැදුවා. ratings වලට තරු ලකුණ සහ පාරිභෝගික සංඛ්‍යාවත් අපි මෙතනට ඇතුළත් කරලා තියෙනවා. අපේ වෙබ් අඩවි products ගොඩක් තියෙන්න පුළුවන්. ඒ හැම එකක්ම එකපාර පෙන්වන්න බැරි නිසා අපි pagination එකක් හදනවා. මෙතනදී වර්තමාන පිටුව නිල් පාටින් highlight වෙන්න මම logic එකක් ලියලා තියෙනවා. BG blue 600 text white කියන class එක ඒකට උදව් වෙනවා. යම් හේයකින් කවුරු හරි search කරන දේ අපේ database එකේ නැත්නම් no results found කියලා ලස්සන message එකක් සහ browse all කියලා button එකක් පෙන්වන්නත් අපි අමතක කළේ නැහැ. ඒකෙන් userට ආයෙත් මුලින් ඉඳන් search කරන්න පහසු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි Tailwind CSS භාවිතා කරලා responsive product search page එකක් හදන්නේ. අපි මෙතනදී කතා කළා කොහොමද grid එකක් හදන්නේ, card එකක් style කරන්නේ සහ responsive විදිහට elements හසුරවන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ස්තුතියි.